සුබෝදෑසනක් වේවා. ඇත්තටම මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක මේ අද මම කරන්නේ. මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන ගැන කරන වීඩියෝස් නේ මම කරන්නේ. එතකොට ඒකදී අද මම බලාපොරොත්තු වෙනවා මේ අලුත් නව අධ්‍යාපන ක්‍රමයට තේ මුලින්ම පළවෙනියටම පාසලට බාර දුන්නේ එක වසරේ ළමයින්ගේ දෙමව්පියෝ ඉලක්ක ටාගට් කරගෙන දෙමව්පියෝ ඉලක්ක කරගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ආදරණීය අම්මේ තාත්තේ. මොකද අම්මා තාත්තා වේවා දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා ඊට පස්සේ ඒ බාර දුන්න ළමයින්ගේ වැඩිහිටි කට්ටිය වැඩිහිටි පන්ති වල ඉන්න සහෝදරයෝ ඒ කට්ටිය අතින් මේ එක වසරට බාර දුන්න නව අධ්‍යාපන ක්‍රමය යටතේ හැදෙන ළමයින්ට මොනවාද අපි කරන්න ඕන කියන දේ ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමුදාදී. එතකොට ඔයාලා හිතන්න අද එක වසරට බාර දුන්න ළමයි ගැන කතා කරන්න මට මේ මූලික වශයෙන් හිතෙන්න හේතුවක් තිබ්බා. මගේ මේ කෑගල්ල පැත්තේ යාළුවෙක් කැම්පස් එකේ යාළුවෙක් එයාගේ නංගිගේ එයාගේ අක්කගේ පුතා මෙසරේ බාර දීලා තියෙනවා ඉස්කෝලේ. ඊට පස්සේ ඒ බාර දීලා ඉවර වෙලා එයා කියලා තියෙනවා මේ මට නිකන් කතා කර ඉන්න ගමන් මගෙන් විතර ගන්න නෙවෙයි ඇහුවේ නිකන් කතා කරගෙන ඉන්න ගමන් කියපු දෙයක්. කියලා තියෙනවා මේ ආදරණීය අම්මේ තාත්තේ කියලා තියෙනවා මේ වෙලාවේ ඔයා ඒ ළමයාට ගේන්න කියලා තියෙනවා ඉදිකට්ට සහ නූල් භාවිතා කරලා ගෙත්තම් කරලා මේ ලේසුවම් මහණ යටි කියලා. එයා කියනවා මේ මචං බලපන් කොච්චර කරත් අපේ අක්කලා තියෙන මෝඩකම අක්කලා මේ අර ළමයාට ලේසුව මහලා යවන්න හදනවා කියලා. එහෙම කරන්න එපා අම්මේ තාත්තේ. මම මේ කියන්නේ 2,26,000ක් ඉන්න ලංකාවේ දෙමාපියන්ගේ එකවසරට බාර දුන්න වාසනාවන්ත ළමයින්ගේ අම්මලා තාත්තලා වෙන්නේ. අම්මේ තාත්තේ අලුත් ක්‍රමයේ මේකෙදි හදන්නේ පරිපූර්ණ මිනිසෙක් නිර්මාණය කිරීම ටාගට් එක. හේතුව තමයි දැන් ওই එක වසරට බාර දෙන ළමයාට ක්‍රියාකාරකමක් විදිහට ගුරුවරිය දුන්නාම ගෙත්තම් කියන්නේ ගොතලා එහෙම නැත්නම් මහුන් වලින් මහලා අරගෙන ඉන්න කියලා ඉවර වෙලා පොඩි සර්විස් එක කියන්නේ අතපිහි දාන ලේසුවක් ළමයා ඇවිල්ලා කියන්නේ ඕක විතරයි. ඉස්කෝලේට බාර ගන්න මේ ඉස්කෝලේ යන වෙලාවට ගේට්ටුව ගාවට ගියාම අම්මට එහෙම නැත්නම් WhatsApp group එකේ දාන්නේ ඕක විතරයි. ඒක දැම්කහම ඔයා අම්මේ තාත්තේ තේරුම් ගන්න විස්තර ක්‍රමෙ නෙමෙයි දැන් යන්නේ. ළමයා උනේ ඔක්කොම හොයාගන්න. ළමයා ඉදිකට හොයාගන්න ඕනි ගේ ඇස්සේ තියෙන. ළමයාගේ ඇස්සේ තියෙන නූල් බෝලේ හොයාගන්න ඕනි. ළමයාගේ ඇස්සේ තියෙන ඉවතලන්න භාවිතයට ගන්න බැරි දෙයක් අම්මා තාත්තගෙන් අහලා හොයාගන්න ඕනි. ඒක ඇත්තටම ළමයා කරන්නේ නැති වෙයි. ඔයා කියන්නේ පුතේ ඔයාට ගෙදර වැඩක් මෙහෙම දීලා තියෙනවා. මොකද්ද ගෙදර වැඩේ කියලා කියන්නේ? වෙන වැඩක් ඒවා මේක විතරක් නෙවෙයි හැම වැඩේදිම මෙන්න මේ වැඩේ කරන්න ඕන ඔයාට පුළුවන් විදිහට ඔයා හදන්න. දෙමව්පියා ඒ ගම පොට ඇහැ ගහගෙන බලාගෙන ඉන්න ළමයා කරන හැටි. පොඩි වැරද්දක් හරි කරගත්තොත් ඒක කියන්නේ. ඉදිකට්ටෙන් මහනවා කියන දේ හුරු වෙන්න ඕනේ. විජේ කුමාරය ලංකාවට ගොඩ බහිනකොට ලංකාවේ ගෙතුම් ක්‍රම තිබුණානේ. ඒ තාක්ෂණය තමයි මේ ගෙනියන්න හදන්නේ නව අධ්‍යාපන ක්‍රමය. ඒ තාක්ෂණය යටතේ ලංකාව ප්‍රධාන පෙළේ ලෝකේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තයක් තියෙන රටන්නේ. ඒකෝට ඒකට අවශ්‍ය කරන නායකයෝ බී කිරීම තමයි ඔකේ අරමුණ. හරි. එතකොට හරියන්නේ අම්මේ තාත්තේ ඔයා ඉදිකට අරගෙන ළමයා නිදි කරවලා තියලා හතට කවලා ඉදිකට නූල් බෝලේ අරගෙන ඔයා අර සර්වියට් එක හදලා ඉවරලා ගෙනහිලා ළමයාට දික් කරලා පළවෙනිය කියාගෙන ලකුණු දාගෙන වැඩක් නැහැ. එක්ක ළමයාට ඉස්කෝලේදී ගේන්න කියලා කිව්වා නම් ඉස්කෝලේදී ඔක්කොම බඩු ටික හොයලා ගෙනින් දීලා වැඩක් නැහැනේ. ළමයා හොයා ගන්න ඕනේ. ළමයා පොඩි කාරණා වලින් හොයා ගන්න. අනික ළමයා මේ සැරේ ළමයි බාර දුන්න ළමයි ඉස්කෝලේ ඇරිලා ආවා කියන්නේ. ළමයින්ගේ රෙදි හැට්ටවත් ගලවන්න කියන්න එපා. එයා හිතුන වෙලාවට ගලවනකම් බලන් ඉන්න. බලන් ඉඳලා කියන්න අන්න පුතේ ඔයා මේ වෙලාවට ගැලෙව වැරදි ඉක්මනින් මේ වෙන වෙලාවක මේ වෙලාව පරක් කරන්න නැතුව ගෙදර ඉස්කෝලේ ආවනම් ඉස්කෝලේ ආවනම් ඉක්මනින් මේ වැඩේ කරන්න කියලා. එතකොට මේ නව අධ්‍යාපන ක්‍රමය යටතේ හදන්නේ එහෙම ළමයි. ඔක්කොම දේවල් හොයාගෙන මේ හොයාගෙන ජීවත් වෙන මිනිමලයිසින් කියන රෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයකින් ඔය තියෙන දේවල් හොයාගෙන ජීවත් වෙන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඇත්තටම සතුටින් ජීවත් වෙන පුද්ගලයෙක්. හදන්නේ ඒක සතුටින් ජීවත් වෙන පුද්ගලයෙක් නිර්මාණය කිරීම. එහෙමනම් මේ පුද්ගලයා සතුටුයි තමයි හිතන්න ඔයාලා ළමයා ඔය ඔක්කොම ටික ළමයා ගේ ඇස්යෙන් හොයාගෙන ළමයාම කොත්තම් කරලා ගෙත්තම් කරලා. ඒ කියන්නේ පොඩි තීරු කපා ගන්න වෙන පාට ටිකකින් හොයාගෙන ළමයි හදයි.
එහෙම හදාගෙන යවුවොත් තමයි අර ගුරුවරියට තේරෙන්නේ ඇත්තටම ක්‍රියේටිව් ළමයා කවුද, ක්‍රියේටිව් අඩු කවුද, ඒ අඩු ළමයා ක්‍රියේටිව් කරගන්නේ කොහොමද, නව නිර්මාණාත්මක කුසලතාවය වර්ධනය කරවන්නේ කොහොමද මේ ළමයාගේ. එතකොට දෙමව්පියන්ට තියෙන බර අඩු වෙනවා, පන්ති යවන්න අවශ්‍යතාවයක් වෙන එක නෑ මං හිතන්නේ. ඇයි? ඒ ළමයා හොයන ළමයි. අපි දැන් ඉන්ටර්නෙට් තියෙනවා මේ මගේ ජංගම දුරකථන ඒවා ඔය වගේ දෙමව්පියෝ ගාව ජංගම දුරකථන තියෙනවා. ළමයාට ඕන දේ ළමයා හොයාගයි. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හොයලා බලයි. ඊට පස්සේ වටපිටාවේ යාළුවොත් එක්ක කතා කරලා හොයලා බලයි. දුරකථනයට වැඩි උරු කරන්න එපා. යාළුවොත් එක්ක කතා කරලා වැඩි අත්තම්මලා ඉන්නවා ගෙවල් වල අත්තම්මා ගාවට ගිහිල්ලා ගියා අත්තම්මා මේකේ නූල දාලා දෙන්න මට තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් කරලා දෙන්න. නූල දාලා දෙන්න එක ඉතා සියුම් වැඩන්නේ. හැබැයි ළමයින්ට පුළුවන් ළමයි ඕන තරම් ඇති. අර ඒ විදිහට මේ වැඩේ කරන්න දෙමාපියනි. එතකොට තමයි මේ නව අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමේ මේ ප්‍රධාන නියම වන සියලුම දෙනාගේ අරමුණ සාක්ෂාත් වෙන්නේ. නේද? ඒක හන්දා ඒ අරමුණ සාක්ෂාත් වෙන්න නම් ඔය විදිහට ගොඩනගෙන්න ඕනි එක වසරේ ඉඳන්. එක වසරේ ඉස්කෝලේ යන ළමයා රෙදි 60 ටික තනියෙන් ඇඳ ගන්න ඕනි. උදේ පාන්දර නැගිටින එක තනියෙන් කර ගන්න ඕනි. එලාම් එක වදිනකොට නැගිටිනවා කියලා දැන ගන්න ඕනි. ඔය ටික කරගන්න ඕනි. එහෙම කරොත් තමයි මේ අධ්‍යාපන ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන ළමයා ගොඩනගන්න පුළුවන්. එහෙම එක වසරේ ළමයා එහෙම හැසිරුණොත් තමයි 10 වසරේදී ඒ ළමයාට දෙන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න කියලා වල දෙන යම් කිසි දෙයක් ගෙනල්ලා දෙන්නේ. අනික දැන් 6 වසරට ළමයි බාර දුන්න ළමයිනුත් එහෙමයි. 6 වසරට බාර දුන්න ළමයිනුත් හරීම මේ හොඳ මේ ක්‍රියේටිවිටි ළමයි ඉන්නවා. ඒ ළමයිනුත් අපි ඔබනම්මලා ගන්න ඕනේ. ඒක තියෙන්නේ දෙමව්පියෝ ඔබාතේ. ඒක නිසා අර පරණ ක්‍රමයට යන්න එපා. ගෙනිගෙනින් ටියුෂන් වලට දානවා කියන දේ හිතන්න එපා. මම මේ ටියුෂන් නිරෝධී කෙනෙක් නෙවෙයි. හැබැයි ගෙනිගෙනින් ටියුෂන් යවුව පළියට හරි ටියුෂන් එකට යා ගිහිල්ලා වල ටියුෂන් එක ගාව හිටගෙන බලාගෙන හිටියව හරි පළියට කරන්න බෑ. දැන් මේ සැරේ එක වසරට ළමයි බාර දෙන ඉස්කෝලේක මං ගියා බලන්න එක වසර ළමයි බාර දෙන වෙලාවේ මං එදා නිවාඩු හිටියේ මගේ සහෝදරයෙක්ගේ ළමයි බාර දෙන අර ළමයි ඔක්කොම සද්දෙන් ගාතා කියනවා. අය කියන්නේ අනේ දෙමව්පිය ටික ඔක්කොම එල්ලිලා ළමයි අර කූඩුවකට අතර දැම්මා වගේ දෙමව්පිය ටික ඔක්කොම එල්ලිලා බලාගෙන ඉන්නවා ළමයි මොනවද කරන්නේ කියලා. එක වසරට බාර දෙන පළවෙනි දවසේම ළමයි ටික බාර දුන්නා දෙමව්පිය ඈතින් ඉන්න. ඇයි අර ගුරුවරියට පුළුවන් අර ළමයි ටික බලා ගන්න. ගුරුවරියට පුළුවන් නේ. ළමයි ගාත කියන්නේ කියනකොට හයියෙන් කියන්නේ අම්මා බලාගෙන ඉන්නවා. අම්මා ගෙදර ගිහිල්ලා කියයි අන්න එහා ගෙදර ළමයා හයියෙන් ගාතට කිව්වා උඹ ඇයි කිව්වේ නැත්තේ කියලා අහනවා. ඒක හන්ද ළමයාට තනිය ස්වාධීන තනි ජීවිතයක් ගත කරන තනි මිනිහව හදන්න ඉඩ දෙන්න. ඒක මං කියන්නේ. එතකොට නිර්මාණාත්මක මිනිස් බිහි කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණාත්මක බව අඩු ළමයි ඉන්න පුළුවන්. නිර්මාණාත්මක බව අඩුයි තනියෙන් ගොඩ නැගින්න අමාරු ළමයි. ඒ ළමයින්ට අවශ්‍ය අවස්ථාවන් වල දෙමාපියෝ වශයෙන් බුද්ධිමත් තීරණ අරගෙන දෙන්න. ඕගොල්ලෝ දෙමාපියෝ හරියම බුද්ධිමත්. මම ඒක දන්නවා. මේ මම කියන්නේ මට දැන් බෙදාගෙන අත්දැකීම් වලින් මම කිව්වේ 6 වසරට බාර දෙන වෙලාවේ මං ගියා කියලා. එතෙන්දි මම දැක්ක අඩුපාඩු කීපයක් තිබ්බා. ඒ යම් කිසි පාසලක ඒ පාසලේ මොකද තැන් වල ළමයින්ගේ බඩු මුට්ටු දාලා ගිහිල්ලා ඉස්කෝලේ ඇරිලා යද්දි. එහෙම බෑනේ. ඒ ළමයි අරගෙන යන කාර්යයෙන් ළමයාව හුරු කරවන්න ඕනේ. ළමයාට ගෙදරින් යනකොට කියන්න පුතේ ඔයාට බාර දුන්න බඩු ටික මේ ටික ඔයා පරිස්සම් කරලා අරන් එන්න. ලේන්සුව දාලා යන්න එපා. ඇයි? ආයි ලේන්සුවක් ගන්න සල්ලි ඕනේ. ළමයාට කියලා යවන්න. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ සල්ලි ඕනේ ලේන්සුවක් ගන්න. ඒක නිසා මේ මොනවත් දාලා එන්න එපා. අර එකවසර ළමයිගේ නම ගහලා තියෙනවා මෙතන ටැග් එකනේ. ඒ ටැග් එකව දාලා කියලා. ටැග් එකව දාලා ගියාම ළමයිගේ අනන්‍යතාවය කොහොමද යන්නද? ඒක නිසා මේ තාත්තේ ඔය කියන කාරණා හරි ඊරුවට බලලා ළමයි ටික හදමු. හැදුවොත් එහෙම මේ ලංකාව ලෝකේ තියෙන දියුණුව රට කරන්න පුළුවන්. අවසන්. ඒ කරන්න නම් අර ළමයින්ගේ මේ එක වසරට සහ 6 වසරට නම් ওই නව අධ්‍යාපනයේ තුලින්ම තමයි රට දියුණු කරන්න පුළුවන්. මානව සම්පත දියුණු කිරීම හරහාම තමයි. ඒක විතරම කරා කියලා කරන්න බෑ රටක් දියුණු කරන එක. මම කියන්නේ ප්‍රධාන පුරුක මුදුන් මුල මානව සම්පත දියුණු කිරීම. මානව සම්පත කියන්නේ අද බාර දෙන ළමයා තව අවුරුදු 30ක් යනකොට මේ අපි වගේ ඉස්කෝලවල තව අවුරුදු 25 30ක් යනකොට අපි වගේ ඉස්කෝලවල උගන්වන ගුරුවරු එහෙම නැත්නම් ආයතනවල ප්‍රධානියෝ අන්නේ කට්ටිය ඉන්නේ ඒ කට්ටිය ක්‍රියේටිව් වෙනව නේද අර තනියෙන් අර ළමයාට ලේන්සුව එහෙම නැත්නම් සර්කිට් එක තනියෙන් හදන්න මුරු කරොත් එහෙම ලේන්සුවක් තනියෙන් මහන්න මුරු කරොත් ගෙදර තියෙන සම්පත් ටික ඉවතයන් ටික අම්මගෙන් අහලවල අම්මේ මම මේ රෙද්ද කැපුවට කමක් නැද්ද මේකේ අම්මේ මල් තියෙන තැන් තියෙනවා රටාවම් මට ලස්සනට ලේන්සුවට දාගන්න පුළුවන් ওই ටික අහලා හැදුවොත් තමයි ඒ ආයතන වලට යන ගුරුවරු වේවා වෙනත් ආයතන ප්‍රධානීන් වේවා විදුහල්පතිවරු වේවා
ඊට පස්සේ මගේ ශිෂ්‍යය හරහා මම කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න වේවා. වෛද්‍යවරයාලා ක්‍රියේටිව් විදියට වැඩ කරන්න එතකොට. එහෙමනම් අපි තාත්තේ මම අදට ඔයගොල්ලන්ගේ මේ කරපු කතාව සාමාන්‍යයෙන් ගොඩ අහලා බලන්න රිවයින් කරලා සමහරක් වෙලාවට මම කියපු අය වැරදි ඇති ගන්න දේවල් නැතුව දේවල් ඇති ඒවා අයින් කරලා දාන්න. මොකද මාත් මේ නව අධ්‍යාපන ක්‍රමෙ නෙවෙයි පරණ අධ්‍යාපන ක්‍රමයට ඉගෙන ගත්ත පුද්ගලයෙක් නිසා මගෙත් වැරදි ඇති. නිසා ඒවා අයින් කරලා දාලා මේ වීඩියෝ එකේ යම් කිසි දෙයක් ඇති ගන්න. ඔයාගේ ළමයාව දියුණු කරන්නේ කොහොමද කියලා ඔයාට පොඩි අයිඩියාවක් ඇති. ගෙදර වැඩක් කරන්නේ කොහොමද කියලා තේරුමක් ඇති. ඒක නිසා ඒකට හුරු කරන්න. ඒක නිසා මම අද වීඩියෝ නවත්තනවා මෙතනින්. බොහොම ස්තුතියි නැවතත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. පෙරවන් සරණයි.